හිතවතුනි මේ ඔබ දකින්නේ මිනිසා විසින් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ නිර්මාණය කරන ලද මුහුද මැද පාවෙන නගරයක් බඳු ලොව විශාලතම නෞකාව වන MSC එරීනා භාණ්ඩ ප්‍රවාහන නෞකාව. අද අපි කතා කරන්නට යන්නේ මෙන්න මේ වාන යෝධයා ගැන. මිනිසා එදා මෙදා තුර ඉතිහාසය තුළ ඉංජිනේරු තාක්ෂණයේ විස්කමක් ලෙස නිපදවපු ඇය ගැන දැන් අපි මෙතැන් සිට කතා කරමු. හිතවතුනි ඈත අතීතයේ සිටම මිනිසුන් වෙළඳාමට විවිධාකාරයේ නෞකා භාවිතා කරා. අද වෙන විට කන්ටේනර් දසදහස් ගාණක් ප්‍රවාහනය කිරීමට මේසා දැවැන්ත නෞකා නිර්මාණය වුණේ මිනිසාගේ මෙන්න මේ අවශ්‍යතාවයන් දිනෙන් දින ඉහළ යාමත් සමග. MSC එරීනා ඇයට බහලුම් 24346ක් එකවර රැගෙන යා හැකියි. ඇයට අභියෝග කරන්නට තවමත් තරඟකරුවෙකු බිහි වෙලා නැහැ. මේ තමයි ලෝකයේ දැනට මිනිසා නිෂ්පාදනය කරලා තියෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව. හිතවතුනි ජංගම දුරකථනයේ ඉඳලා BMW මෝටර් රථය දක්වා විවිධ භාණ්ඩ ලෝකයේ විවිධ රටවල් වලට ඇය විසින් රැගෙන යනවා. හිතවතුනි අල්ට්‍රා ලාර්ජ් කන්ටේනර් වෙසල් ගණයට අයිති වෙන මෙම නෞකාවේ විශාලත්වය කොපමණද කියලා තේරෙන සිංහලෙන් කියනවා නම් මෙම නෞකාව ගෝල් පේස් පිටියටත් වඩා විශාලයි. තවත් කෙටියෙන් කියනවා නම් ඇය පාපන්දු ක්‍රීඩාංගන 4ක් එක පෙළට තිබ්බොත් එහා සමාන දිගකින් ඇගේ දිගත් සමාන වෙනවා. හිතවතුනි මේ MSC එරීනා නෞකාවේ කාර්ය මණ්ඩලය 25 දෙනෙකුගෙන් පමණ සමන්විත වෙනවා. ඒ වගේම ඔවුන් සඳහා මේ නෞකාව තුළ සුපෝපභෝගී භෝජනාගාර, සමාජ ශාලා, කායවර්ධන මධ්‍යස්ථාන වගේම කුඩා ප්‍රමාණයේ රෝහලකුත් මේ තුළ පිහිටුවා තිබෙනවා. හිතවතුනි මේ නෞකාවේ එන්ජින් සංකීර්ණය ගත්තහම තට්ටු 4ක ගොඩනැගිල්ලක් හා සමානයි. හිතවතුනි මේ එන්ජින් සංකීර්ණය මගින් දිනකට ඉන්ධන ටොන් ගණනාවක් පුච්චලා දැමුවත් පරිසරයට වන හානිය අවම වෙන විදියට තමයි ඉංජිනේරුවන් විසින් මේ නෞකාවේ එන්ජින් සංකීර්ණය සැලසුම් කරලා නිර්මාණය කරලා තියෙන්නේ. හිතවතුනි එරීනා මගින් බර ටොන් 2,45,000ක් ඔසවාගෙන ගමන් කළ හැකියි. ඒ වගේම චීනයේ සිට යුරෝපය ඇමරිකාව දක්වා වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මේ MSC එරීනා නෞකාව මගින්. සාමාන්‍යයෙන් හිතවතුනි මෙවැනි නෞකාවන් අපේ කොළඹ වරාය තුල හැසිරවීම එතරම් පහසු වන්නේ නැහැ. බොහෝ විට මේ නෞකාව ගමන් කරන්නේ ෂැන්හායි සිට සිංගප්පූරුව, රොටර්ඩෑම් හා ලොස් ඇන්ජලිස් වගේ ලෝකයේ තියෙන කාර්ය බහුල අතින් වැඩිම වරායන් හරහායි. සාගරය හරහා නාවික සැතපුම් 22ත් 25ත් අතර වේගයකින් ගමන් කරන මේ යකඩ සද්දන්තයා දැවැන්ත මුහුදු රළවලට හා සුලිකුණාටුවලට හොඳින් ඔරොත්තු දෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අති නවීන තාක්ෂණයකින් සන්නද්ධ කරලා තියෙන ඇයව මෙහෙවීම සඳහා AI නැවිගේෂන් සිස්ටම්, සැටලයිට් ට්‍රැකින් වැනි අධි තාක්ෂණික ක්‍රමවේදයන් රැසක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි හිතවතුනි ප්‍රබල රේඩාර් පද්ධතියක් සහ ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධති වලින් මේ නෞකාව සන්නද්ධ වෙලා තමයි පවතින්නේ. ඒ වගේම ඩුවල් ෆියුල් රෙඩි එන්ජින් පද්ධතියක් භාවිතා කරන මෙම නෞකාව ඉදිරියේදී LNG වායුන් හරහා බලගැන්වීමට දැනටම සැලසුම් කරලා තමයි පවතින්නේ. ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ නැව් සමාගමක් වන MSC නොහොත් මෙඩිටේරියන් ශිපින් කම්පැනි නැමැති සමාගමට අයිති මේ දැවැන්තයාව නිර්මාණය කිරීමට ඇරඹෙන්නේ චීනය විසින් 2021 වර්ෂයේදී. හිතවතුනි වසර 2ක කාලයක් තිස්සේ මේ දැවැන්තයාව ඔවුන් විසින් නිර්මාණය කරන අතර 2023 වර්ෂයේදී තමයි ඇයගේ මංගල මුහුදු ගමන ආරම්භ කරන්නේ. ගෝලීය වෙළඳාමට මහත් බලපෑමක් කරන මෙම නෞකාව නිපදවීමට ගිය මුළු පිරියය වශයෙන් වාර්තා වන්නේ ඩොලර් මිලියන 250ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තහම නම් රුපියල් බිලියන 80ක් වගේ මුදලක් තමයි මේ නෞකාව නිර්මාණය කරන්නට වියදම් වෙලා තියෙන්නේ. හිතවතුනි වාර්තා වෙන විදියට නම් මේ නෞකාවේ එන්ජින් එක විතරක් නිර්මාණය කරන්නට ඩොලර් මිලියන 35කට වඩා වියදම් වෙලා තියෙනවා.
ඒ වගේම තමයි හිතවතුනි මේ MSC එරීනා නෞකාව ලෝක වෙළඳාමට කොපමණ බලපෑමක් කරනවද කියලා කියනවා නම් ලෝක වෙළඳාමෙන් 12% නෞකා ගමන් කරන සූවස් ඇලමාර්ගයේ යම් හේකින් මෙම නෞකාව හිර වුණොත් දිනකට පමණක් ඩොලර් බිලියන 10කට වඩා ආසන්න වශයෙන් පාඩුවක් ලබනවා. ඒකට හේතුව තමයි හිතවතුනි මොකද මේ නෞකා ගමන් කරන මාර්ගයේ තවත් විශාල පරිමාණ නෞකා ගමන් කරනවා. ඉතින් මේ වාගේ ගෙන යන භාණ්ඩත් ප්‍රමාද වීම වලට ලක්වීමෙන් ඒ සමාගම් වලට ඒ පාඩුව දරා ගන්නට සිදු වෙනවා. හිතවතුනි මෙවැනි අනතුරකින් පසුව ලෝක ආර්ථිකය සති ගණනාවකට බිඳ වැටෙන්න උනත් පුළුවන්. ඒ මොකද කියනවා නම් මේ නෞකා මගෙන් තමයි 85%ක්ම ලෝකයේ භාණ්ඩ රටින් රටට ප්‍රවාහනය කරන්නේ. හිතවතුනි යම් හේකින් මෙවැනි බිඳවැටීමකින් අනතුරුව සිදුවන නෞකා තදබදය නිසා බෙහෙත් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවීමෙන් උද්ධමනය පවා රටක ඉහළ යාමට පුළුවන්. ඒ නිසා මේ නාවුක ගමනාගමනය පිළිබඳව නිරන්තරයෙන්ම ලෝකයේ ආර්ථිකය රඳා පවතින නිසා නාවික ශ්‍රේෂ්ත්‍රය පිළිබඳවම මුළු මහත් ලෝකයක් අවධානයෙන් තමයි බලන් ඉන්නේ. හිතවතුනි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ ලෝක ඉතිහාසයේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දැවැන්තම වානේ යෝධයෙක් බඳු ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව පිළිබඳව. ඉතින් හිතවතුනි ඔයාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න අපිව අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. මොකද අපිට ඒක ඉදිරියට ඔයාලට ගේන වීඩියෝ වලට ලොකු ශක්තියක් සහ ධෛර්යයක් වන නිසා. ඉතින් හිතවතුනි අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.